ආයිබෝන් අද ආනදින් ICT for you ඉතින් සියලුම දෙනාම පිළිගන්නවා. මම අද කතා කරනවා බදන් සැකසීම. එහෙම නැත්නම් අපිට කියනවා word processing. මේක 6 සිට 13 දක්වාම ICT සහ ජිත් කරන දරුවන්ට වගේම මේක සියලු දෙනාටම වැදගත් වෙන software එකක් word processing කියන්නේ. දැන් අපි පාසල් දරුවන් ගැන කතා කරොත් එහෙම එයාලට මේක සිලබස් එකේම තියෙනවා නේ. නිසා තමයි මම විශේෂම කරන්නේ. මේකෙදි අපි දන්නවා මේ අතීතයේ ගත්තොත් එහෙම බදන් සකසනයක්, ඒ කියන්නේ පැන්සිලෙන් කරපු දේ අපි දැන් සංකීර්ණත්වයට පත් වෙලා ඒක පරිගණක මෘදුකාංගයක් දක්වා ගිහිල්ලා තමයි අපි මේ දේ කරන්නේ. අපි ඒක ඉංග්‍රීසි ටර්ම් එකක් කිව්වොත් එහෙම a word processor can be any tool from a simple pencil to a complicated computer software. අපි පරිගණකයේ ආශ්‍රයෙන් අපිට දැන් මේ වදන් සැකසීම word processing කියන එක කරගන්න පුළුවන්. දැන් මම හිතන්නේ දරුවෝ දන්නවා word processing software එකකින් අපිට මෙන්න මේ වගේ දේවල් ඩිසයින් කරගන්න පුළුවන්. letters, report, invitation, certificates වගේ දේවල්. ඒතකොට ඒකට අමතරව අපිට පුළුවන් මෙන්න මේ තව මේක කළ හැකි සේවාවන් රාශියක් තියෙනවා. අපි එකින් එක ගත්තොත් එහෙම creating and editing. ඒ කියන්නේ ලේඛනයක් සකස් කරලා සංස්කරණය කරනවා. insert object. ඒ කියන්නේ පින්තූර වගේ දේවල් අපිට object insert කරගන්න පුළුවන්. saving and retrieving. අපිට මේක save කරලා අවශ්‍ය වෙලාවට නැවත විවෘත කරලා ගන්න පුළුවන්. print, preview and printing. ඒ වගේමයි print වෙන්න කලින් අපිට පෙරදසුන බලා ගන්න පුළුවන්. ඒ වගේම print කරන්න පුළුවන්. spelling and grammar checking. ඒතර අක්ෂර වින්‍යාසය හා ව්‍යාකරණ දෝෂ ඒ වගේම දේවල් නිවැරදි කරගන්න පුළුවන්. අනිත් එක තමයි find and replace. වදන් සෙවීම හා වෙනත් වචන ඊ වෙනකොට අපිට පුළුවන් replace කරන්න. තව එකක් තියෙනවා mail merge. තැපැල් මුසුව. ඒතර අපි පාසල් දරුවන්ට විශේෂයෙන් අපි මෙන්න මේ කොටස් ටික අන්තර්ගත වෙන්න තමයි ඉගෙනීමේ ක්‍රියාවලිය කරන්නේ. ඒතර දරුවෝ දන්නවා දැන් මේ කොටස් ටික කොහොමද සිද්ධ කරන්නේ කියලා. හොඳයි. එතකොට දැන් මෙන්න මේ වදන් සැකසීමේ මෘදුකාංග කිහිපයක් තියෙනවා. අපි මුදල් ගෙවලා ගන්න ඕන. ඒ කියන්නේ සමහර මෘදුකාංග තියෙනවා මුදලක් ගෙවලා තමයි ගන්න ඕනේ. අපි ඒකට කියනවා license software. ඒ වගේමයි අපිට free download කරගන්න පුළුවන් අන්තර්ජාලය. free and open source software කියලා කියනවා. ඒවට එතකොට several popular word processing softwares are available. Some need to be purchased and some are free and open source software. එතකොට අපිට මේක මුදල් ගෙවලා ගන්න පුළුවන්. free and open source කියන්නේ අපිට ඒක අන්තර්ජාලයෙන් download කරගන්න පුළුවන්. ඒතර මෙන්න මෙතන තියෙනවා software කිහිපයක් සහ ඒවා නිෂ්පාදන ආයතන. දැන් මෙතන බලන්න Abiwork, ඊළඟට frame maker, iWork pages, Kingsoft office writer, LibreOffice writer, ඊට පස්සේ LYX තියෙනවා Microsoft Office Word, Open Office writer, Word Perfect. ඔන්න ඔය වගේ දුකාංගී කියන software වල නම් තියෙනවා සහ ඒ වගේම ඒවා නිෂ්පාදනය කරන ආයතනයක් තියෙනවා. දැන් 6-11 වගේ සිලබස් එක හදාරන සිසුවෙක් නහෝ සිසුවියක් නම් එයාලා දන්නවා මෙන්න මේ LibreOffice writer සහ Microsoft Office කියන software දෙක තමයි කතා කරන්නේ. ඒකෝට මේක LibreOffice writer කියන්නේ නම් open source එකක් free download කරගන්න පුළුවන්. නමුත් software එක Microsoft Office Word එකක් නම් එක Microsoft ආයතනයෙන් තමයි අපිට ඒක ලබා ගන්න වෙන්නේ මුදලක් දීලා. ඒතර දැන් ඔන්න සිලබස් එකේ තියෙන්නේ 2010 කියන word processing software එක තමයි අදාළව තියෙන්නේ. ඒතර මේකෙදී අපිට පුළුවන් අපි කම්පියුටර් එක on කරපුවාම මෙන්න මේ වගේ menus සහ ඊට පස්සේ menu bars එනවා. ඊළඟට works space එක එනවා. ගොඩක් දේවල් තියෙනවා. දැන් මේ බලන්න number 1 කියනවා මෙතන title bar. ඊළඟට number 2 ribbon එක. ඒ කියන්නේ මෙතන තියෙනවා tool bar එකේ එන කොටසට තමයි අපි කියන්නේ ribbon එක කියලා. ඊට මෙතන තියෙනවා tabs. office එකේ තියෙනවනේ
හෝම් එක ඉන්සර්ට් එන්නේ වගේ දේවල්. එතකොට ඒ ටික ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා ඩයලොග් බොක්ස් ඇන්ඩ් ලොන්චර්. එතකොට අපිට දැන් එතනදී ක්ලික් කරලා ගන්න පුළුවන් මොකද්ද අපිට අවශ්‍ය කරන ඩයලොග් බොක්ස් එක කියලා. ඊළඟට මෙතන තියෙනවා view rule button එක, scrolling bar තියෙනවා, browse button තියෙනවා, view button, status bar ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපිට zoom කරලත් ගන්න පුළුවන් අපි අවශ්‍ය කරන ડોකියුමන්ට් එක. එතන මේ ටික දරුවෝ ප්‍රැක්ටිකල් කරනකොට මේ කොටස පිළිබඳව අවධානය යොමු කරලා තමයි මේක කරන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ අර මනසලක රිබන් එක කියලා ඒ හෝම් කියන ටැබ් එකට අදාළ ඒ රිබන් එකේ තියෙන දේවල් තමයි මේ නම්බර්ස් දාලා තියෙන්නේ. මේව ඔබ පරිගණකයේ විවෘත කරලා මේ ප්‍රැක්ටිකල් එකක් කරනකොට අදාළ ටික හොඳට බලලා තේරුම් ගන්න. දැන් අපි word processing software එකක් new document එකක් හදනකොට අපි ඉස්සරවම බලන්න ඕනේ මේක කොහොමද කරන්නේ කියලා. එතකොට ඔන්න step 1 දීලා තියෙනවා. ඒකෙදි තියෙනවා file new. ඊට පස්සේ control n එක shortcut key එකකුත් දෙන්න පුළුවන්. එතකොට ඔන්න blank document කියලා එනවා. LibreOffice එකෙත් අපිට ඒ විදිහටම ගන්න පුළුවන් control n කියන එකත් එක්ක. ඊළඟ step 2 එකේ save කරනකොට save කරන procedure එක තමයි මෙතන තියෙන්නේ. control s. එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන file name එක දීලා එතන save කියන button එක දෙනවා. ඊළඟට තියෙනවා another name. අපි saving the file by another name. අපි දැන් වැඩ කර ඉන්න එකත් එක්ක අපිට පුළුවන් ඒකම තව නමකින් save කරන්න. ඒ කියන්නේ edit කරනවා නම් මේ වගේ දේවල්. මුල් ෆයිල් එක තියෙන්න ඕනේ. අපි ඒක තව වෙනස් කරනවා නම් අපිට පුළුවන් තව ෆයිල් එකක් දෙන්න save as කියලා. එතකොට අපිට පුළුවන් save as කියලා දීලා එතන අලුත්ම ෆයිල් name එකක් දීලා save button එක දෙන්න. ඊට පස්සේ step 4 එකේ කියනවා closing the document. අපි open කරගත්ත ෆයිල් එක කොහොමද close කරන්නේ? file close. ඊළඟට තියෙනවා අපිට ආපහු ඕන නම් close කරාට පස්සේ අපිට මේක open කරන්න ඕන නම් තියෙනවා control O කියලා ගන්න පුළුවන්. නැත්නම් file ගිහලා open කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ saving the document using the password. අපිට password එකක් දෙන්නත් පුළුවන්. අපි කරපු වැඩේට. එතකොට ඒක ගිහිල්ලා කරන්න තියෙන file save. ඊට පස්සේ tools ගිහලා general option password එක දීලා okay and save. ඒ ටික තමයි දෙන්න තියෙන්නේ. LibreOffice Writer එකෙත් එන්නේ වගේ option ටිකක් තියෙනවා. මේ ටික දරුවෝ හොඳට කියවලා බලන්න. හොඳයි. මම දැන් කියා දෙනවා මෙන්න මේ වගේ activity එකක් කොහොමද කරන්නේ කියලා. මේ වගේ මම මේක word එකේ පොඩ්ඩක් type කරගත්තා ඔයාලට පෙන්වන්න ඕන නිසා මේකේ පළවෙනි එක. දැන් මෙන්න මේ විදිහට තමයි එකක් text box එකක් දාගෙන අපි මේක type කරගන්නවා. ඊළඟට දැන් මේක බලන්න මෙන්න මේ පළවෙනි මෙන්න මේකේ stock of computers for easy. දැන් මේ stock කියන එක පළවෙනි එකේ තියෙන change font size. එහෙනම් මම මෙතෙන්දි ගිහිල්ලා stock කියන එක click කරලා මෙන්න මෙතන තමයි font මෙන්න මෙතන තමයි font size එක change කරන්නේ. අපි mouse එක point කරනකොට අපිට පේනවා ඒකේ මොකද්ද තියෙන්නේ. මේක තියෙනවා font size. මෙතෙන්දි ගිහින් click කරපුවාම තියෙනවා font එක. මෙතන click කරපුවාම increase font size. මේක තියෙනවා decrease font size. ඒ වගේ අපිට අදාළ තැනට මේ change case අපිට අදාළ තැනට ගිහිල්ලා click කරපුවාම බලා ගන්න පුළුවන් මොකද්ද මේක click නෙමෙයි. mouse point කරපුවාම පුළුවන්. පළවෙනි එකේ අපි කරමු බලන්න මේක මේ example එක විදිහට. පළවෙනි එක තමයි stock කියන එකේ font size එක දෙනවා. අන්න මම ඒක select කරා. මම දැන් font size එක ඔන්න ටිකක් මම ලොකු කරනවා. right. ඊළඟට මෙන්න මේ computers කියන එකේ තියෙනවා font size එකක් bold කරලා තියෙනවා අනිත් එක italic කරලා තියෙනවා. දැන් මේ computer කියන එක මම italic කරනවා. ඒක select කරා. මෙන්න මෙතන තමයි italic කියන එක තියෙන්නේ. ඊළඟට තියෙන මේ easy කියන එක. easy කියන එක bold කරලා තියෙනවා. ඔන්න දැන් මම ඒක bold කරනවා. ඊළඟ බලන්න අපි මෙන්න මේකේ තියෙනවා ඊළඟට underline එකක්. තුන්වෙනි එක payments කියන එක. ඒක underline කරලා තියෙනවා. එතන select කරනවා. මෙන්න මේ u කියන එක underline කියන එක දෙනවා. ඊළඟට තියෙනවා පස්වෙනි එක මෙතන තියෙනවා tomorrow evening කියන එක. ඒක
රෙඩ් කලර් එකකින් තමයි තියෙන්නේ. ඒතර මම මේක සිලෙක්ට් කරලා මම මෙන්න මෙතන මේ ඩවුන් ඇරෝ හෙඩ් එකක් තියෙන. ඒතර ක්ලික් කරලා ඒකෙන් මට අවශ්‍ය කරන කලර් එක හොයාගන්න. ඒක දැන් රෙඩ් කලර් නේ. ඒක මම රෙඩ් කලර් කියලා දෙනවා. ඒතර ඔන්න ඔය විදිහට තමයි අපිට අපේ ඇක්ටිවිටි එක ඔන්න ඔය විදිහට තමයි ආන්සර්. මේකේ තව එකක් තියෙනවා number 4 එක. number 4 එකේ මෙතනදී අපි සිලෙක්ට් කරලා මේක දෙන්න ඕනේ different fonts in different language. කියන්නේ අපිට මෙතනදී font එක තමයි වෙනස් කරන්න තියෙන්නේ. ඒතරොත් දැන් මම වෙනස් කරනවා font එක. මේකෙදි මම දෙන්න මෙන්න මේ වගේ එකක්. දැන් ඒ font එකම නැහැ. නමුත් ඉතින් අපිට ඒකට සමාන එකක් අපිට ඕන දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ. හරි. එතකොට මේ වගේ ඇක්ටිවිටි එකක් තමයි අපි කරේ. අපිට ඕනනම් බලා ගන්න පුළුවන් අර මම ඉස්සෙල්ලා කියපු ස්ටෙප්ස් ටික කොහොමද කරන්න කියලා. මම ආයෙ වර්ඩ් එකට එනවා. වර්ඩ් එකේ ඇවිල්ලා මට දැන් මම මෙතනම තියෙනවා මේ ડોකියුමන්ට් එකක් මම අලුත් එකක් ගන්නවා. අලුත් එකක් ගන්නකොට ෆයිල් එකේදී මම මෙතනදී new කියලා එකක් මට දෙන්න පුළුවන්. new කියලා දෙනවා. blank document කියලා දෙනවා. එහෙම නැත්නම් අපිට අර ඉස්සෙල්ලා කිව්වා control button එකත් එක්ක එන්න. ඒතරොන්න මට තව එකක් ආවා. ඊළඟට මේකෙදී ෆයිල් එක සේව් කරන්න පුළුවන්. ඊළඟට ඒ තියෙන එකක්ම save as දෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට browse කරලා අපිට අවශ්‍ය තැනදී අපි ඒ files දෙනවා. save in දෙනවා. හොඳයි. එතකොට මේ මම හිතන්නේ දරුවෝ මේක තමන්ගේ පරිගණකයේ කම්පියුටර් එක යූස් කරලා මේ වගේ ප්‍රැක්ටිකල් එකක් කරයි. මම තවත් මේ වගේ ඇක්ටිවිටීස් ටිකක් කරන විදිහ දානවා. එතකොට ඔකට පුළුවන් හොඳ නොලෙජ් එකක් මේ MS Word සම්බන්ධව ලබා ගන්න. දැන් මේ වගේ දේවල් අපිට විභාගයට එනවා. දැන් මෙන්න මේ නම්බර්ස් තියෙනවනේ ලේබල් කරලා තියෙනවනේ. ඒතකොට විභාගයට අහන්නේ තමන් ප්‍රැක්ටිකල් කරලා තියෙන එක මෙන්න මේ වගේ ලේබල්ස් වලින් තමයි ආන්සර්ස් දෙන්න තියෙන්නේ. එතකොට මේ ටික හොඳට තමන් හඳුනගත්තා කියන්නේ එතන ඊටාම පහසුවෙන් ලකුණු ටිකක් අපිට උපයා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා දරුවෝ මේ පාඩම හොඳට තේරෙන්න ඇති කියලා. නැවතත් මේ වගේම වීඩියෝ එකක් මම රැගෙන යනවා. ඉතින් ඔබට සුබ දවසක්. ස්තුතියි.